Welcome to my YouTube channel. ඔන්න අද අපි හදන්න යන්නේ අපේ ගෙදර වත්තේම හැදිලා තියෙන ගොටුකොළ වලින් රසම රස ගොටුකොළ සම්බෝලයක්. මුලින්ම අපි ගොටුකොළ ටික හොඳට හොද ගන්න ඕනි. ඊට පස්සේ වතුර පිරෙන්න දැම්මා. ඔන්න ඊට පස්සේ මේ තියෙන්නේ අපි හොදගත්ත ගොටුකොළ ටික. එතකොට අපිට තව මේකට ඕනේ වෙනවා ගාගත්ත පොල්, ලුණු, මිරිස්. එතකොට තව නාරංගි ගෙඩියක් තමයි අපි මේක හදන්න ගන්නෙ. ඊට පස්සේ අපි මේ විදිහට ගොටුකොළ ටික හීනියට කපා ගන්න ඕනේ. මේවා අපි ගෙවත්තෙන්ම අපි කඩාගත්ත ගොටුකොළ. මෙන්න මේ විදිහට හීනියට කපාගෙන අපි ඊට පස්සේ මේකට දාගන්නවා කපාගත්ත ලුණු, එතකොට මිරිස්. ඊට පස්සේ අපි නාරං ගෙඩියත් මේකටම මිරිකගෙන පොල් ටිකකුත් දාලා ගොටුකොළ සම්බෝලේ රසට අනා ගන්න ඕනේ. අපි මේකට තක්කාලි දාන්නේ නැහැ. ඒ වෙනුවට තමයි නාරං එකතු කරගත්තේ. ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලන්ට මේකට උඹලකඩ වගේ දෙයක් එකතු කරගන්න පුළුවන් නිර්මාංශ කෙනෙක් නෙවෙයි නම්. ගොඩක් අත තද කරන්නේ නැතුව ගොටුකොළ සම්බෝලේ කලවම් කරලා ගන්න ඕනේ. මේක හදපු ගමන් තමයි ගොඩාක්ම රස. ඔන්න බලන්න රස පාටට ලස්සනට අපේ ගොටුකොළ සම්බෝලේ තියෙන්නේ කොහොමද කියලා. ඔයාලට පුළුවන් මේ වගේ තව රස කෑම වීඩියෝ බලන්න අපේ මදු ඇන් මදු කිචන් YouTube channel එක subscribe කරන්න යන්න. එහෙනම් ගොටුකොළ සම්බෝලත් කාලා යන්න පොඩ්ඩක් ඉන්න. මේ විදිහට මෙන්න ගොටුකොළ සම්බෝලේ. එහෙනම් subscribe කරන්න. bye.